2022 නොවැම්බර් මාසේ OpenAI සමාගම ChatGPT launch කළා. 2023 මාර්තු මාසේ වෙද්දී ChatGPT 4 මොඩල් එක රිලීස් කරාට පස්සේ ඇති වුණ AI boom එකත් එක්ක අද වෙනකොට කෘත්‍රිම බුද්ධි වැඩසටහන ඉතා විශාල ප්‍රමාණයක් රිලීස් කරලා තියෙනවා. උදාහරණ විදියට ගත්තොත් general purpose AI විදිහට ChatGPT, Gemini, Grok වගේ AI models උත් වීඩියෝ නිර්මාණය සඳහා Veo 3 වගේ වැඩසටහනුත් image generation සඳහා DALL-E, Nano Banana වගේ වැඩසටහනුත් presentation නිර්මාණයට සහ ඒ වගේම researchers වලට මේ වගේ විවිධ කාර්යයන් සඳහා විශාල ප්‍රමාණයක කෘත්‍රිම බුද්ධි වැඩසටහන් මේනෝ නිර්මාණය කරලා තියෙනවා. මේ අතරින් අපි හැමෝම දන්නේ ChatGPT උනාට අපිට එක් කාර්යයන් සඳහා විවිධ AI tools පාවිච්චි කරන්න පුළුවන්. කොහොම වුණත් නර්සස්ලා විදියට අපි වැඩිය දන්නේ නැති, නමුත් වැඩි දිනෙක පාවිච්චි කරන්නේ නැති AI tool එකක් ගැන මම පැහැදිලි කරන්න තමයි මේ වීඩියෝ එක කරන්න හදන්නේ. අපේ එදිනෙදා වැඩ කටයුතු, අපේ එදිනෙදා දැනුම වර්ධනය කරගන්න තාම පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන් හරිම වැදගත් tool එකක් ගැන. මේ tool එක තමයි Google සමාගමෙන් නිදහස් කරපු Google Notebook LM කියන program එක. ඇයි මේ වැඩසටහන අනිත් AI tools වල tool එක සංසන්දනය කරලා බලනකොට ඊට වඩා වැදගත් වෙන්නේ? මේකේ තියෙන වාසි මොනවද? අපි මේ කොහොමද පාවිච්චි කරන්න කියලා අද මම කියලා දෙන්න හදන්නේ. මුලින් notebook LM ගැන ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕන මොකක්ද මේ කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් කියන්නේ? කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් කොහොමද වැඩ කරන්නේ කියලා. කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් කියලා කියන්නේ හරියට කම්පියුටර් එකකට හිතන්න පුරුදු කරා වගේ වැඩක්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි අපේ ගෙදර ඉන්න පොඩි එක්කෙනෙක්ට කතා කරලා පුතේ මේ පූසෙක් කියලා පූසෙක්ගේ පින්තූරයක් පෙන්නලා එයාට පූසෙක් කියලා දුන්නාට පස්සේ ඒ පොඩි එක්කෙනාට පුළුවන් ආයෙ පූසෙක් දැක්කම මේ පූසෙක් කියලා අඳුරගන්න. ඒ වගේම කම්පියුටර් එකකට අපි පූසෙක්ගේ පින්තූර ඉතා විශාල ප්‍රමාණයක් ලබා දුන්නාට පස්සේ කම්පියුටර් තනියෙන් ඉගෙන ගන්නවා පූසෙක්ගේ තියෙන මූලික ෆීචර්ස් ටික. මේ ෆීචර්ස් ටික ඉගෙන ගත්තට පස්සේ එයාට පුළුවන් තනියෙන් අපි වෙන පින්තූරයක් දුන්නාට පස්සේ පින්තූරය අදාළ ලක්ෂණ මේකේ තියෙන ලක්ෂණත් එක්ක සංසන්දනය කරලා බලලා මේ ඒ පින්තූරයමද හෝ මේ ඉන්න සතෙක්මද කියලා අඳුර ගන්න. මෙන්න මේ වගේ ක්‍රමවේදයක් තමයි කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් ඇතුළතදී වෙන්නේ. ඒතර මේක වෙන්නේ නියුරල් නෙට්වර්ක් කියන තාක්ෂණය හරහා. මේක හදලා තියෙන්නේ මිනිසාගේ මොළයේ දින ස්නායු පද්ධතිය අනුකරණය කරමින්. ඒ වුණත් අපි මෙතනදී මතක තියාගන්න ඕන කාරණේ තමයි කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් හැම වෙලෙම අපි දෙන ලද දත්ත, අපි පුරුදු කරන දෙන ලද දත්ත මත යැපෙනවා කියන එක. මුලින්ම කිව්වා වගේ කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් හැම වෙලෙම ඉගෙන ගන්න අපි දෙන ලද දත්ත මත. අපි වැරදි දත්ත දීලා තිබුණොත් එයා එකකින් ලබා දෙන වැරදි ප්‍රතිඵලය. ඉතින් ඒක නිසා කෘත්‍රිම බුද්ධි වැඩසටහන කොයිම මොහොතකවත් 100% විශ්වාස කරන්න හොඳ නැහැ. ඒ වගේම කෘත්‍රිම බුද්ධි වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ ඒක භාවිතා කරන කෙනා අහන ප්‍රශ්නෙට වඩාත් නිවැරදි උත්තරයක් ලබා දෙන්න. සහ එයා අහන ප්‍රශ්නෙට මොකක් හරි උත්තරයක් ලබා දෙන්න. ඉතින් මේක නිසා එයා උත්සාහ කරන හැම වෙලෙම තමන් ළඟ තියෙන දත්ත පාවිච්චි කරලා අහන ප්‍රශ්නෙට මොකක් හරි උත්තරයක් ලබා ගන්න. මේ හේතුව නිසා සමහර වෙලාවට ප්‍රමාණවත් දත්ත තිබුණේ නැත්නම් මේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන විසින් වැරදි තොරතුරක් වැරදි පිළිතුරක් ලබා දෙන්න තියෙන ඉඩකඩ වැඩි. අපි මේකට කියනවා AI හැලුසිනේට් වෙනවා කියලා. Surrender now. විශේෂයෙන්ම අධ්‍යයන කටයුතු වලදී කෘත්‍රිම බුද්ධිය මතම යැපෙනකොට මේ වගේ හැලුසිනේෂන් සහිත පිළිතුරු අපිට ලැබුණොත් අපි එතනින් ගන්න අවුට්පුට් එක වර්ධිනවා. මේකට විසඳුමක් විදිහට Google සමාගම නිර්මාණය කරනවා Notebook LM කියලා වැඩසටහනක්. මේ Notebook LM කියන වැඩසටහනට අපි ළඟ තියෙන resources ලබා දීලා ඒ resources ආශ්‍රයෙන් අපිට ඕන කරන පිළිතුරු, අපිට ඕන කරන presentation, අපිට ඕන කරන podcast වගේ දේවල් නිර්මාණය කරගැනීමේ හැකියාවට තියෙනවා. මෙතනදී Notebook LM එක හැලුසිනේට් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මෙයා හැම වෙලෙම පිළිතුරු ලබා දෙන්නේ අපි ලබා දුන්න resources මත පදනම් වෙලා. එතකොට මම හරි කියලා දෙන්න හදන්නේ කොහොමද මේ Notebook LM කියන වැඩසටහන නර්සිං වලට අදාළව මොකක් හරි විෂයක් ගැන අධ්‍යයනය සඳහා භාවිතා කරන්න නිවැරදිව ඒකට අපි අවශ්‍ය කරන තොරතුරු ලබා දෙන්නේ කොහොමද සහ ඒකෙන් අපි අවුට්පුට් එකක් ගන්න කොහොමද කියන කාරණේ පිළිබඳව. මේ සඳහා මුලින්ම ඔයාලට Google account එකක් තියෙන්න ඕන. Google account එක create කරගන්න විදිහ මම මෙතනදී කියලා දෙන්න හදන්නේ. ඒකට අදාළ ඕන තරම් tutorials ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. Google account එක create කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් විකල්ප කීපයක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඔයාලට පුළුවන් web browser එකට ගිහිල්ලා Notebook LM කියලා search කරන්න. search කරාට පස්සේ Google results වල මුලින්ම result එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් login වෙන්න. දෙවෙනි option එක තමයි ඔයාලට පුළුවන් ඔයාගේ තියෙන Android දුරකථනයක් හරි Android device එකක් නම් Play Store එකට ගිහිල්ලා Notebook LM කියලා Notebook LM application එක download කරලා. ඒ වගේම මේ වැඩසටහන මේ විදිහටම Apple App Store එකේ available වෙනවා. ඉතින් ඒක නිසා App Store එකට ගිහිල්ලා ඔයාලා මේක download කරලා install කරගන්න පුළුවන්. install කරගත්තට පස්සේ එතනින් ඉස්සරහට ඒ වැඩසටහන පාවිච්චි කරන්නේ කොහොමද? ඒක නම් මම මෙතනින් ඉස්සරහට කියලා දෙන්නම්. වෙබ්සයිට් එක හරහා Notebook LM වලට sign up වුණාට පස්සේ interface එක පෙන්නන්නේ මෙන්න මේ විදිහට. ඒ වගේම mobile application එක හරහා ඔයා sign up වුණොත් එතන interface එක පෙන්නන්නේ මෙන්න මේ විදිහට.
ඔයා මීට කලින් හදපු නෝට්බුක් මෙතන සේරම පෙන්නනවා. ඒව ඔයාට ලේසියෙන් ඇක්සස් කරන්න පුළුවන්. අලුතෙන් නෝට්බුක් එකක් ක්‍රියේට් කරන්න ක්‍රියේට් නිව් නෝට්බුක් කියන ටැබ් එක ක්ලික් කරාට පස්සේ අපි මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරන් යනවා. මෙතන වම් අත පැත්තේ තියෙන සෝසස් කියන සයිඩ් බාර් එකට අපි ගාව තියෙන වීඩියෝ, PDF, ඒ වගේම වොයිස් නෝට් වගේ සෝසස් ලබා දෙන්න පුළුවන්. ඒ විදිහට අපි ගාව තියෙන සෝසස් ලබා දුන්නාට පස්සේ ඒ සෝසස් පාවිච්චි කරලා ඒ වගේ තියෙන කරුණු සමරයිස් කරගන්න, ඒ වගේම මොකක් හරි අපහැදිලි තැන් සවිස්තරාත්මකව දැනගන්න, ඒ වගේම සවිස්තරාත්මක තැන් ලුහුණු කරගන්න, භාෂාවේ අමාරු තැන් තියෙනවා නම් ඒවා සරල කරගන්න අපිට මේ මැද තියෙන chat කියන කොටස පාවිච්චි කරන්න පුළුවන්. chat GPT, Gemini වල තියෙන chatbot එක වගේම හැසිරෙන මේ කොටසින් අපිට ඕන කරන විස්තරය chat එකක් විදිහට ටයිප් කරලා output එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊගාවට මම notebook LM වලට අපි ගාව තියෙන sources add කරන්න කොහොමද කියලා දෙන්න. මුලින්ම මේ add sources කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ ළඟ ෆයිල් එක අප්ලෝඩ් කරන්න නම් upload file කියන බටන් එක නැවත ක්ලික් කරන්න. එතනින් ඔයාට ෆොටෝ ලයිබ්‍රරි තියෙන ෆොටෝ එකක්, ඔයාගේ ෆයිල්ස් වල තියෙන ෆයිල් එකක්, Google Drive එකේ තියෙන ඩොකියුමන්ට් එකක්, එහෙම නැත්නම් ලයිව් වීඩියෝ එකක් හරි ෆොටෝ එකක් හරි අප්ලෝඩ් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම YouTube වීඩියෝ ලින්ක් එකක් ඇඩ් කරගන්න නම් අදාළ වීඩියෝ එක තියෙන ලින්ක් එකට ගිහිල්ලා share බටන් එක ක්ලික් කරලා ඊට පස්සේ අදාළ ලින්ක් එක කොපි කරගන්න. ඊට පස්සේ නැවත notebook LM වලට ඇවිල්ලා ඒ ලින්ක් එක paste කරන්නයි තියෙන්නේ. මොබයිල් ඇප්ලිකේෂන් එකේ නම් source set කරගන්න මේ විදිහට ක්‍රියේට් නිව් කියන ටැබ් එක ක්ලික් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙතනදී අපි අපට ලබා දෙන්න පුළුවන් රිසෝසස් ටික තෝරලා අපි ලබා දෙන්න ඕන. උදාහරණයක් විදිහට අපිට මෙතනින් PDF එකක් දෙන්න පුළුවන්. audio file එකක් තියෙනවා නම් audio file එකක් දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා මොකක් හරි class එකකදී audio clip එකක් තියෙනවා. ඒ audio clip එක මෙතනදී ඔයාට upload කරන්න පුළුවන්. ඒ වගේම එකතු කරගත්ත images පින්තූර ඔයා ළඟ තියෙනවා නම් ඒවත් මෙතන ලබා දෙන්න පුළුවන්. මේට අමතරව ඔයාට වෙබ්සයිට් එක ලින්ක් එක ඔයාට මෙතනදී ලබා දෙන්න පුළුවන්. නමුත් වැදගත්ම කාරණේ තමයි මේ වෙබ්සයිට් එක username password දාලා login වෙන්න ඕන වර්ගයේ වෙබ්සයිට් එකක් නම් ඔයාට මෙතනදී ඒ වෙබ්සයිට් එක ලබා දෙන්න බෑ. විශේෂයෙන්ම Facebook ඒ වගේම විශ්වවිද්‍යාල වලින් ඔයාට ලබා දීලා තියෙන LMS සිස්ටම් වල වගේ ඒ වගේ password username දීලා login වෙන්න ඕන වර්ගයේ වෙබ්සයිට් වල link මෙතන දීලා වැඩක් නැහැ. අපි ගාව තියෙන අදාළ කරන රිසෝසස් ටික අප්ලෝඩ් කරාට පස්සේ අපිට මේ රිසෝසස් පාවිච්චි කරලා notebook LM මරා මෙන්න මේ වගේ quiz එකක්, ඒ වගේම flash card set එකක් අපිට නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. අපි exam එකට වගේ සූදානම් වෙනවා නම් ඒකට practice කරන්න මේ quiz එක පාවිච්චි කරන්නත් පුළුවන්. මම මෙතන මේ පෙන්නලා තියෙන්නේ ඒ වගේම මම example එකක් විදිහට හදාගත්ත quiz එක. ඒ වගේම මෙන්න මේ වගේ interactive podcast එකක් හදාගෙන සංකීර්ණ subject එකක් වුණත් අපිට අහන්න පුළුවන් විදිහේ audio program එකක් විදිහට convert කරගන්න පුළුවන්. every single year as a direct result of pressure ulcers. Which is just a staggering statistic. I mean, to put that in perspective, that is ඒ වගේම යාළුවොත් එක්ක share කරගන්න, social media වල share කරගන්න මේ වගේ infographic එකක් වුණත් නිර්මාණය කරගැනීමේ හැකියාව notebook LM විසින් ලබා දෙනවා. notebook LM එකේ තියෙන අනිත් options උත් මේ විදිහටම try කරලා බලලා ඔයාගේ experience එක අපිට කියන්නත් අමතක කරන්න එපා. දැන් ඔයාටත් පුළුවන් notebook LM පාවිච්චි කරලා ඔයාගේ අධ්‍යයන කටයුතු පහසු කරගන්න. ඔයාගේ experience එක කොහොමද කියලා පහලින් comment කරගෙන යන්න.